ඔයා දවසට පැයක් ඇවිදිනවා. මාස ගානක් මේ වැඩේ කරනවා. ඒත් ඔයාගේ බර වෙනස් වෙන්නේ නැද්ද? එහෙනම් ඔයා කරන වැරදි කිහිපයක් නිසා වෙන්න පුළුවන්. මම ඩොක්ටර් ADI විශේෂඥ වෛද්‍යවරයෙක් වගේම සර්ටිෆයිඩ් ෆිට්නස් කෝච් කෙනෙක්. අද මම කියලා දෙන්නේ වෝකින් කරන ගමන්ම බර අඩු කරගන්න ඇත්තටම කරන්න ඕන දේවල් ගැන. පළවෙනි හේතුව. වෝකින් එක හොඳයි. ඒත් ඒකෙන් විතරක් බර අඩු වෙන්නේ නැහැ. මුලින්ම වැදගත් දේ වෝකින් කියන්නේ හොඳ එක්සර්සයිස් එකක්. හાર્ට් එකට හොඳයි, ලේවල සීනි පාලනයට හොඳයි, ස්ට්‍රෙස් එක අඩු කරන්න හොඳයි. නමුත් වෝකින් කළා කියලා විතරක් බර අඩු වෙන එක සහතික කරන්න බෑ. මොකද weight loss එක තීරණය වන්නේ ඔයා දවසට ගන්න කැලරීස් සහ වැය කරන කැලරීස් අතර වෙනස අනුව. දෙවනි හේතුව. වෝකින් කරලා ඊට පස්සේ වැඩිපුර කනවා. මේක තමයි ගොඩක් අය කරන ලොකුම වැරද්ද. අද පැයක් ඇවිද්දා. දැන් කේක් කෑවට කමක් නැහැ. ජූස් එකක් බිව්වට කමක් නැහැ. නමුත් එක ස්නැක් එකක කැලරීස් වෝකින් එකෙන් බර්න් කරපු කැලරීස් වලට සමාන වෙන්න පුළුවන්. ඒ නිසා එක්සර්සයිස් එකෙන් හදාගත්ත ඩෙෆිසිට් එක විනාඩි කිහිපයකින් නැති වෙනවා. තුන්වෙනි හේතුව. වෝකින් වේගය ප්‍රමාණවත් නැහැ. සෙමින් ඇවිදින එකත් හොඳයි. හැබැයි ෆිට්නස් එක වැඩි කරගන්නත් කැලරිස් ටිකක් වැඩිපුර බර්න් කරන්නත් ටිකක් වේගෙන් ඇවිදීම වඩාත් හොඳයි. ඒ කියන්නේ බ්‍රිස් වෝකින් කියන එක. සුදුසු වේගය බලාගන්න හොඳ සරල පරීක්ෂාවක් තියෙනවා. ඔයාට කතා කරන්න පුළුවන් හැබැයි සින්දු කියන්න අමාරු වෙන වේගයකින් ඇවිදින්න. හතරවෙනි හේතුව. දවසේ ඉතුරු වෙලාම වාඩි වෙලා ඉන්න එක. උදේ පැයක් ඇවිදිනවා. හැබැයි ඊට පස්සේ පැය 10ක් විතර ඔයා වාඩි වෙලා ඉන්නවා. එහෙම වුණොත් දවස පුරා වැය කරන එනර්ජි ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා වෝකින් කරනවා වගේම දවස පුරාම ටිකක් ක්‍රියාශීලීව ඉන්න උත්සාහ කරන්න. පස්වෙනි හේතුව. weight training කරන්නේ නැති එක. වෝකින් හොඳයි. හැබැයි weight training එක එකතු කළොත් තවත් හොඳයි. ඒකෙන් ඔයාගේ muscle mass එක රැකෙනවා. ඔයාගේ strength එක, ඒ කියන්නේ ශක්තිය වැඩි වෙනවා. daily activities කරන්න ලේසි වෙනවා. ඒ නිසා සතියට දින දෙකක්වත් resistance exercise එකතු කරගන්න. හයවෙනි හේතුව. ඉවසීම නැතිවීම. ගොඩක් අය සති දෙකක් ඇවිදිනවා. ඊට පස්සේ කියනවා වැඩක් නැහැ. හැබැයි healthy weight loss කියන්නේ සති දෙකක ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ඒක මාස ගණනක් යන ගමනක්. consistency එක. ඒ කියන්නේ දිගටම නොකඩවා කරගෙන යන එක තමයි වැදගත්ම දේ. take home message. walking කියන්නේ බර අඩු කරගන්න හොඳ එක්සර්සයිස් වලින් එකක්. හැබැයි walking විතරක් ප්‍රමාණවත් නැහැ. නිවැරදි ආහාර, weight training, හොඳ නිින්ද, දවස පුරා ක්‍රියාශීලී ජීවිතයක් ලබා ගැනීම, මෙන්න මේවා එකට තිබුණොත් තමයි ඔයාගේ බර අඩු කිරීම ගොඩක් පහසු වෙන්නේ. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි. දැන් ඔයා දන්නවා ඔයාගේ weight loss journey එකට walking හරි විදිහට එකතු කරගන්නේ කොහොමද කියලා. මේ channel එකෙන් හැම වෙලාවෙම පැහැදිලි කරන්නේ විද්‍යානුකූල ප්‍රායෝගික health and fitness advice. ADI Health and Fitness channel එක subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්න එපා. ඔයත් හරියට walking කරනවද? ඔයාගේ experience එක පහලින් comment කරන්න.